බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට වසර 16කට පසු වරම් ලබා දෙමින් සිරිතලතා වන්දනාව පසුගිය අප්‍රේල් 18 වෙනිදා ආරම්භුණා. ඒ අනුව ගෙවුණු දින 9ක කාලය පුරා ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ දළදා වහන්සේ වන්දනාමාන කරගත්තේ දිගු පෝලිම්වල රැඳී සිටිමින්. එසේම ඊයේ දිනේදී දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට නොහැකි වූ සදහැවතුන් එහි රැය පහන් කළේ අද අවසන් දිනේදී හෝ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කර ගැනීමේ අපේක්ෂාවෙන්. හරි ආසාවෙන් අපි අද ගන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. අපේ හිතට ගොඩාක් සතුටක් දැනෙනවා. කවදාකවත් අපිට මේ වගේ උතුම් දෙයක් දැක ගන්න ලැබෙයි කියලා හිතුවවත් නැහැ. දවස් 4ක් වෙනවා අපි ඇවිල්ලා. කොරාල්ලා හරි මේ ඉස්සරහට යන්න ලැබෙච්ච එක ලොකු සතුටක්. සදහැවතුන් රැඳී සිටින ප්‍රවේශ මාර්ග තුනෙහි අද පෙරවරුවේ පැවති තත්ත්වයයි මේ. පසුගිය දිනවල පැවති දිගු පෝලිම් මෙවර විට කිලෝමීටර 2ක් පමණ දුරකට සීමා වී ඇති අතර ඊයේ රාත්‍රියේ සිට පෝලිම් වල සිටි සදහැවතුන් හඳුනා ගැනීම සඳහා පොලිසිය ස්ටිකරයක් ලබා දී තිබෙනවා.